මේ අද පොඩි වැඩක් කරන්න මම මේ හදන්නේ. මොකද මේ පොළතිය යන්න ඕනේ හින්දා මේ කැම ටිකක් වෙන්න කියලායි හදන්නේ. ඉතින් මම මේ මත්තියක් කැම ගෙනාවා. ඒ ටික ඉතින් කපලා පිළිට කරලා ඉතින් මේ පිළිට කරලා විදිය කරලා ඒ පොළතිය ගිහිල්ලා ඒ කටයුතු කරන විදිහ මම ඉතින් උගලන්ට අරගෙන ඉන්නම්. වෙල්ලෑ හරි සුන්දරයි. ඔයගලන්ට පේන ඇති ලස්සන වෙල්ලයක් තියෙන්නේ. ඉතින් සුන්දර පරිසරයක තමයි අපි ඉන්නේ. ඉතින් වදින පරිසරයක් තියෙන්නේ. ඉතින් ඉතින් මම පිළිල කරන්න හදන්නේ මේ පරිප්පු ව්‍යංජනේ. ඊට පස්සේ මේ අඹ, ඊට පස්සේ චිකන් එක ඔයාල අපල තියෙන එක ටෙම්පරා එක තම්බලා ගන්න ඕනේ. ඒක ටෙම්පරා දුවලා අපල ටෙම්පරා දුව එතකොට මිරිසට මාළු කුකුල් මාංශ වේලා අඹත් හොඳට හිඳින් දුවන්න ඕනේ. පරිප්පු එක කිරට උවිලා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි කරන්න හදන්නේ. ඉතින් එයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මම කපලා අරගෙන ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් හම්බෙමු. එන යාළුවනේ මම මේ මස් එක මිරිස් කුඩු 3-5 ගම්බිරි කුඩු දාලා අත ගාලා ලුණු දාලා අත ගාලා තියෙන්නේ. කොටකක් දාලා තියෙන්නේ. එතකොට මේ ලුණු කපාගෙන තියෙනවා ඇති ප්‍රමාණයට. ඊට පස්සේ මේ කොච්චි තියෙනවා. ඊට පස්සේ මේ සුදුරුණු ඉගුරු තලාගත්ත මේක තියෙනවා. ඊට පස්සේ රම්පේ කරපිංච තියෙනවා. කුරුත පොතු එනසාල් කඩපොනැටි. ඊට අමතරව මේ මිරිස් කුඩු 3-5 කො ටික පොල්දලේ අවස්ථාව කරලා මන්න ටික තියෙනවා. ඉතින් එහෙනම් ඉතින් උයන්ට තමයි තියෙවිල්ලක් තමයි තියෙන්නේ. හොඳේ. නම් බලමු ඉතින් නේ. ඊට බලමු කරගෙන යනකොට ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද. යාළුවනේ ඔන්න දැන් මේ චිකන් එක මැනිපියුලේට් වෙන්න තියලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ අල එකත් තම්බලා අරගෙන ඒකත් 3-5 කහ එතකොට ඒක දාලි වරලා මිරිස් කුඩු පොඩ්ඩක් දාලා ඒකත් මැනිපියුලේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අඹ ඒකත් මිරිස් කුඩු 3-5 ටිකක් දාලා ඒකත් ලුණු කුඩු දාලා කහ කුඩු ටිකක් දාලා ඒකත් මැනිපියුලේට් කරලා තියෙන්නේ. හරි දැන් ඉතින් උයන්න තමයි තියෙන්නේ. ඉතින් මේ එන උයනකොට අපි හමු වෙමු. හොඳේ. ජය එන යාළුවනේ ඔන්න මම දැන් කුකුළු මස් එක වෙන්න හදන්නේ. අපි තරලිපේ තමයි ඉතින් උයන්නේ. හොඳේ. ඔය දෙකම උයන්නේ තරලිපේ. රයිට්. ඉතින් මම ඉස්සෙල්ලාම මේ කුකුළු මස් වෙන්න කලින් මිරිස් කුඩු 3-5 බෙද ගන්න. දානවා මිරිස් කුඩු ටික මේ ආකාරයට. රයිට්. බෙද දානවා 3-5 ටික. මෙහෙම. දැන් මේක හොඳට බෙද ගන්න. මේක බෙදින්න හරි. එතකොට පළුවට කුකුල් මස් එක හොඳට තියාගන්න පුළුවන්. හරිද? හලන්න. හොඳට මේ කල් වෙනකන් මේක බෙදින්න. ටිකක් බෙදලා පාට වැටිලා එනවා.
ඊට පස්සේ මම මේකට දානවා පොල් තෙල් ටික දානවා. right. ඊට පස්සේ මම දානවා ඉඟුරු සුදු ලුණු. කරපිංචා. ඊට නම්පු. කුරුඳු පොතු. right. කුරුඳු පොතු. දාන්න. කඩාපු නැටි. එනසාල්. කොච්චි. දැන් දාලා දී. මේක හොඳට පද්දමට මික්ස් කරගන්න. දැන් මම මේ මැනිපියුලේට් කරගත්ත මස් ටික දැන් දානවා මේකට. දැන් මේක මේ මස් වල තියෙන වතුරෙන් මේක තැම්බෙන්න දෙන්න. මස් වල තියෙනනේ වතුර. ඒකෙන් මම මේක තැම්බෙන්න. ඒකම තැම්බෙන්න අරින්න ඕන. ඒකෙන් දෙටි. Okay, everything to right. हम लूट कर दाल right. Jadi oke mas, kul mas lebih orang yang macam ni tem. Right, එක වතුර උන්නකම් ඔබ දැන් තැම්බිලා අරිනවා. ඊට next steps තමයි අපි දැන් කරන්නේ. මේක තමයි දැන් මේ ගන්නවා ටික. ඊට පස්සේ මේක දැන් ඇවිලීගෙන යනවා. මේ ගානට ඇවිලීගෙන යනවා ඉතින්. ඒක හරියට කරනවා. steps එකට තමයි සූදානම් වෙන්නේ. දැන් තියෙන්නේ ඉන්නේ අලේක දාගන්න. මේ අලේකටත් මෙහෙම තමයි විත්‍රිකතු අලේකත් මෙහෙම තමයි තම්බන්නේ. ඒක දැම්ම මේ ආකාරයට ඒක දාගන්න ඕනේ. කොච්චි සුදු නෙගුරු hampir කරපින්ච සුදුම දාලා එක දෙක පළවන්න.
මාසික මදකින් තැන්දි right Soini ඉතින් මෙලකට ඵලයක මේ දාගන්නවා කැලරි ටික ඵලයකට right මේ ඵලයක තමයි මේ මේ මැනිපියුලේට් කරලා බලලා ටික දැන් මේකට දානවා right මේක හොඳට right ඔයගොල්ලන්ට මම දැන් හරි ඊපස්සේ චිකන් එක දැන් මේ විදිහට ඉදිරියට ඒක මස්තක එහෙම දෙන්න සෝදක් right එහෙනම් මම තව වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙන්න. මේ යාළුවනේ ඔන්න මත් එක ඉගෙනවා. මේකට ටිකක් අවශ්‍ය ප්‍රමාණයට මේ පොම්ට එකමතිකින් අපි දෙන්දාරිනවා. right පාටට තියෙනවා හොඳට හදලා තියෙනවා මේක මතකින් ඉන්නේ right එනේ යාළුවනේ ඔන්න දැන් අල මේක හරි right අල ටෙම්පරාදු හරි ඊට පස්සේ මස් එක දැනගන්න right ඉතින් තියෙන්නේ එනේ අඹේ කතා ගන්න තමයි. ඒකට අවශ්‍ය පොතු ටිකක් දාගන්න. ඊට පස්සේ මම බීරුමු ටිකකුත් ඒකට ඇඩ් කරගන්නවා. Ini taruh pincang. Buku. Sudah naik pun tiga kita. Kami ketika punya kami, ini orang betin deh. Buku tiga itu. Jadi kita ini bahas itu. Dan dan ini untuk betin dari semua orang deh. Betul betin dari. Baik. Mas want to get now. We're gonna get them right. This superior animal. Bake the time. Call will
දැන් මේකට අඹ ටික එකතු කරලා මිරිස් කුඩු දාලා කොම කරලා මේ අඹ ඒක එකතු කරලා බලන්න. Kari kalau ini no pergantian nanti berarti apa sih amel? Lalu nih onne masih kadang awasan nanti ini ke tanah membetul di school awasan nanti itu. Itu di school dan kita sampai kat tema kita entry di ini. Itu dan ini kita main ini dan sini kita dan sekarang. Right, ये वालों है ना कौन लगी हमारे दिन है प्रमाणित है सेकंड हमारे होता पाता है दिनों तब पाता है राइट पंद्रह रुपये मस्त है राइट है ना ये हमें अरे यार उन्होंने तो आप एक दीग नहीं है देखो दीग है वहाँ तीन दाल सुन दाल ऊपर लगी है itu pas मैं परिप के दांती लगी है काफी नॉलेज तो मैं भी परिप के करना itu दांती के लगी है dia ngambil ट्रेन वीडियो कर ला पटना मामा रामबिन